එක යෝජනාවක් කරන්න කැමතියි. ලෝකයේ තිබෙනවා මේ වගේ දේවල් සිදු වෙනක වළක්වලා zero trust protocol ක්‍රමවේදය. ඒක අනුගමනය කරන ලෝකයේ බොහෝ රටවල්. මේ zero trust protocol එක ශක්තිමත් කරලා තිබෙන්නේ සයිබර් ආරක්ෂාව තහවුරු කරන්න. සයිබර් සිකියුරිටි ආරක්ෂා කරන්න. අපි අහන්න කැමති රජයෙන් මේ zero trust protocol කියන ක්‍රමවේදය තුල තවත් ඉදිරියටත් මේ වගේ සිදුවීම් සිදු නොවන්නට ඒ ගත හැකි ඒ ආරක්ෂිත ක්‍රමවේද මෙවලම් යොදවලා තිබෙනවා. ඒ වැඩ පිළිවෙල ආරම්භ කරලා තිබෙනවා. එහෙම නැත්නම් ආයෙත් තව දින කිහිපයකින් කියනවාද අපිට මෙන්න තවත් වාරිකයක් අහිමි වුණා. ඒකත් හොරා කෑවා කියලා. ඒ සල්ලි ටිකත් ඉස්සුවා කියලා. විශේෂම ලොකු ප්‍රශ්නයක් මේ ආණ්ඩුවට මේ අවබෝධය තිබෙනවද නැද්ද කියන කාරණා. මොකද මම දැක්ක පහුගිය දවසක ජනාධිපතිවරයාගේම ප්‍රධානත්වයෙන් සයිබර් ආරක්ෂාව පිළිබඳව සුවිශාල වැඩපිළිවෙලක් ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් එළි දක්වන නිවෘත වෙන රටට ඉදිරිපත් කරන. එහෙනම් නිර්මාණය වුණු මේ සයිබර් ආරක්ෂාව ඒ පද්ධතිය තුළ කොහොමද අපේ රටේ ජනතාවගේ ඇමරිකන් ඩොලර් ලක්ෂ 25ක් හොරා කෑවේ කියන එකට අපිට විධිමත් පිළිතුරක් අවශ්‍යයි. ඒ නිසා මේ ක්‍රියාවලියට වගකීම් යුතු පුද්ගලයා එතන තියාගෙන භාණ්ඩාගාරයේ ලේකම්වරයා තියාගෙන මං හිතන්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා සත්‍ය සොයා ගන්නට පුළුවන්කම ලැබෙයි කියලා.